පාඩම පටන් ගන්න කලින් මුලින්ම මතක් කරනවා අපේ ICT EduPro YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. හරි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාර්කික ද්වාර සම්බන්ධ ගැටලු කිහිපයක් ගැන. දැන් මේ බූලියානු ප්‍රකාශන සුළු කිරීමේදී අපිට මෙන්න මේ කියන කොන්දේසි ටික පිළිපදින්න වෙනවා. ඒ කියන්නේ බූලියානු සමීකරණ සුළු කිරීමේදී මෙන්න මේ මන් දැන් කියන කොන්දේසි ටික පිළිපදින්න වෙනවා. ඒ කියන්නේ මුලින්ම අපි බූලියානු ප්‍රකාශනයක් සුළු කරනකොට මුලින්ම අපි මේ වම් පැත්තෙන් පටන් ගන්න ඕනේ. වමෙන් පටන්ගෙන දකුණට යා යුතුයි. වමෙන් පටන්ගෙන දකුණට යා යුතුයි. දකුණට යා යුතුයි. ඒ කියන්නේ සමීකරණයක් හැමතිස්සෙම මෙන්න මේ වම් අත පැත්තෙන් තමයි පටන් අරගෙන මෙහෙම දකුණු අත පැත්තට යන්නේ. ඊළඟට මුලින්ම වරහන් සුළු කරන්න ඕනේ. වරහන් තියෙනවා නම් ඒ බූලියානු ප්‍රකාශනයේ වරහන් තමයි මුලින්ම සුළු කරන්නේ. වරහන් සුළු කළ යුතුය. ඊළඟට වරහන් සුළු කරාට පස්සේ ඊළඟට නොට් ద్వාරය වමේ සිට දකුණට සුළු කළ යුතුය. ద్వාරය වමේ සිට දකුණට. ඊළඟට AND ద్వාරය වමේ සිට දකුණට සුළු කළ යුතුය. වමේ සිට දකුණට. ඊළඟට O ద్వාරය වමේ සිට දකුණට. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගණන් වල සුළු කරනවා වගේම තමයි මේ බූලියානු ප්‍රකාශන සුළු කිරීමේදී මෙන්න මේ කියන කොන්දේසි 5 පිළිපදින්න ඕනේ. ඒ කියන්නේ මුලින්ම සමීකරණයක් මෙන්න මේ පැත්තේ ඉඳලා වම් අත පැත්තේ ඉඳලා සුළු කරගෙන යන්න ඕනේ දකුණු අත පැත්තට. ඊළඟට වරහන් තියෙනවා නම් ඒ බූලියානු ප්‍රකාශනයේ වරහන් මුලින්ම සුළු කරන්න ඕනේ. ඊළඟට නොට් ద్వාරයක් තියෙනවා නම් වරහන් වලට පස්සේ අපි සුළු කරන්නේ නොට් ద్వාරය. ඊළඟට AND ద్వාරයක් තියෙනවා නම් නොට් එකට පස්සේ අපි සුළු කරන්නේ AND ద్వාරය. ඊළඟට අන්තිමට O ద్వාරය මේ වමේ සිට දකුණට මේ විදිහට සුළු කරගෙන යනවා. වමේ සිට දකුණට සුළු කරගෙන යනවා. ඔන්න ඔය කොන්දේසි ටික අනුව තමයි අපි බූලියානු ප්‍රකාශන සුළු කරන්න ඕනේ. හරි. අපි දැන් බූලියානු ප්‍රකාශන කිහිපයක් බලමු. එකක් තමයි A + B .C. හරි. දැන් අපි අර කොන්දේසි වලට අනුව මුලින්ම සුළු කරන් දැන් මෙතන තියෙනවා O ගේට් එකක් තියෙනවා AND ගේට් එකක් තියෙනවා. O ගේට් එකයි AND ගේට් එකයි තියෙනවා නම් අපි මුලින්ම සුළු කරන්න ඕනේ මෙන්න මේ AND ගේට් එක. ඒ කියන්නේ B.C කියන කොටස තමයි අපි මුලින්ම සුළු කරන්න ඕනේ. එහෙනම් අපි ඔන්න B කියලා ඉන්පුට් එකක් තියෙනවා. C කියලා ඉන්පුට් එකක් තියෙනවා. ඒක AND ගේට් එක හරහා යනවා. එතකොට ඔන්න මෙතන B.C. ඊළඟට A ගේට් එක මෙන්න මේ ගේට් B.C හරහා O ගේට් එකකින් සම්බන්ධ වෙනවා. එතකොට මෙතන A + B.C.
ඔය තියෙන්නේ මෙන්න මේ බූලියානු ප්‍රකාශනයට අදාළ තාර්කික ద్వාරය. මෙන්න මේ බූලියානු ප්‍රකාශනයට අදාළ තාර්කික ద్వාරය. අපි මේකේ සත්‍යතාවගු ඇන්දොත් අපි බලමු හොඳට බලා ගන්න. ඔන්න A කියලා ඉන්පුට් එකක් තියෙනවා, B කියලා ඉන්පුට් එකක් තියෙනවා, C කියලා ඉන්පුට් එකක් තියෙනවා. හරි. ඊළඟට දැන් අපි සුළු කරගෙන යනකොට මුලින්ම සුළු කරන්නේ මෙතන AND gate එක. ඒ කියන්නේ B.C. ඊළඟට තමයි B.C එකට A එක එකතු වෙන්නේ. නැත්නම් O gate එකකින් සම්බන්ධ වෙන්නේ. හරි. අපි මෙතන ඉන්පුට් 3ක් තියෙනවා නම් අපි දන්නවා අවස්ථා 8ක් තියෙනවා. ඒකෙදි අපි මුලින්ම දානවා 0.4යි 1.4යි 0.2යි 1.2යි ඊළඟට 0.1යි 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 0.1 හරි මුලින්ම ඔන්න B.C නේ අපි එහෙනම් මේ B ඉන්පුට් එකයි C ඉන්පුට් එකයි ගැන තමයි බලන්නේ හරි B.C B.C කියන්නේ AND gate එක. AND gate එක බල්බ් එක දැල් වෙන්නේ එහෙම නැත්නම් output එක එක වෙන්නේ අවස්ථා දෙකම එක වෙනවා නම් පමණයි output එක එක වෙන්නේ. එහෙනම් අවස්ථා දෙකම මේ BC බලන්නේ BC විතරයි බලන්නේ. ඔන්න ඔය විදිහට අපිට එනවා. අපි දන්නවා ඔන්න ඔය විදිහට තමයි සත්‍යතාවගුව එන්නේ. ඊළඟට B.C කියන එක අපි මෙන්න මේ A ඉන්පුට් එකත් එක්ක O ద్వාරයකින් සම්බන්ධ වෙනවා. දැන් මම බලන්නේ B.C කියන එක A එකත් එක්ක විතරයි. මේ තීරු දෙක විතරයි දැන් මම බලන්නේ. ඒක සම්බන්ධ වෙන්නේ O ద్వාරයකින්. O ద్వාරයක් තියෙනවා නම් අපි දන්නවා ඕනෑම ඉන්පුට් එකක් එක නම් output එක එක වෙනවා. බලන්නකෝ. A තීරුවයි මෙන්න මේ B.C කියන තීරුවයි විතරයි මම බලන්නේ දැන්. 0.1 1 1 1 1 හරි. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ සමීකරණේ සත්‍යතාවගුව අපිට එන්නේ. මුලින්ම B.C සුළු කරනවා. B.C අපි ඒකත් එක්ක O ద్వාරයකින් සම්බන්ධ වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ බූලියානු ප්‍රකාශනය සුළු කරලා සත්‍යතාවගුව අඳින්නේ. අපි කලින් ඇඳා තාර්කික ద్వාරයත් ඇඳා. ඔන්න ඔය ආකාරයට තමයි මෙන්න මේ ගැටලුව විසඳන්නේ. හරි. අපි තව ගැටලුවක් බලමු. අපි බලමු A.B A.වරහන් A+B A.වරහන් A+B හරි මේකේ කොහොමද බූලියානු තාර්කික ద్వාරය අඳින්නේ මුලින්ම එහෙනම් අපි මේකේ සුළු කරන්න ඕනේ මුලින්ම වරහන් තමයි අපි සුළු කරන්න ඕනේ වරහන් A.B ඒක ඇතුලේ සම්බන්ධ වෙලා තියෙන්නේ O gate එකකින් A.B A+B වරහන් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊළඟට මේ A කියන එක අපි මෙතනින් මෙහෙම ගන්නවා. මේක සම්බන්ධ වෙනවා AND gate එකකින්. AND gate එකකින්. එතකොට මේක A.B A.A+B කියලා අපිට එනවා. හරි දැන් අපි මේකේ සත්‍යතාවගුව අඳිමු. ඔන්න ඉන්පුට් දෙකක් තියෙනවා A B කියලා. ඒකේ පළවෙනි එකටම එනවා A+B කියලා වරහන් ඇතුලේ. ඊට පස්සේ අපි මෙහෙන්ට කරලා තව චුට්ටක් අඳිමු ඉඩ නැති නිසා. අපි මෙතන Q කියලා ගමු. ලේසියට. මෙතන A B A+B ඊළඟට A.A+B
හරි. ඉන්පුට් දෙකයි එහෙනම් 0.2යි 1.2යි. 0.1යි 0.1යි. හරි. මුලින්ම වරහන් සුළු කරන්න ඕනේනේ. එහෙනම් A + B. A + B කියන්නේ O ගේට් එකක්. O ගේට් එකක් තියෙනවා නම් ඕනෑම ඉන්පුට් එකක් එකයි නම් අවුට්පුට් එකත් එකයි. හරි. ඊළඟට අපි බලනවා මෙන්න මේ A + B කියන කොටසයි A එකත් එක්ක AND ගේට් එක. මම බලන්නේ A + B කියන එකයි A තීරුවයි විතරයි. ඒක සම්බන්ධ වෙන්නේ AND ගේට් එකකින්. AND ගේට් එකක් අපි දන්නවා ස්විච් දෙකම ඔන් වෙලා තියෙනවා නම් විතරයි බල්බ් එක දැල් වෙන්නේ. එහෙනම් දෙකම එක වෙලා තියෙන අවස්ථාවේදී පමණයි අවුට්පුට් එක එක වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මේ බූලියානු ප්‍රකාශනයේ තාර්කික ద్వාරය අඳින්නේ. ඒ වගේම සත්‍යතා වගුව. එහෙම නැත්නම් ට්‍රුත් ටේබල් එක අඳින්නේ. අපි තව ගානක් සුළු කරලා බලමු. අපි මෙහෙම බලමු. අපි බලමු A.A + B bar. මේක කොහොමද? දැන් මේකේ වරහන් තියෙනවා. වරහන් තියෙනවා නම් අපි මුලින්ම වරහන් තමයි සුළු කරන්නේ. එතකොට A කියලා ඉන්පුට් එකක් තියෙනවා. B කියලා ඉන්පුට් එකක් තියෙනවා. හැබැයි මෙතන B එක B bar. එහෙනම් B bar නම් ඒක not gate එකක් හරහා යන්න ඕනේ. B bar. එතකොට මෙතන B bar එනවා not gate එක හරහා ගියාම. ඊට පස්සේ මේ දෙක එකතු වෙනවා O gate එකක් මගින්. O gate එකක් මගින් A + B bar. ඊළඟට මේ A කියන එක මෙන්න මේකේ AND gate එකක් හරහා යනවා. AND gate එකක් හරහා ගියනවා අපි කියන output එක Q කියලා. එතකොට මේ තියෙන්නේ තාර්කික ద్వාරය. අපි මේකේ සත්‍යතා වගුව ඇන්දොත් A + B bar. මෙතන අපිට තව එකක් ගන්න ඕනේ මෙහෙමයි. මම මේක මකලා අඳිනවා පැහැදිලිව පේන්න. අපි මේ සමීකරණය විසඳන්න ගත්තොත් බලමු 0.2යි 1.2යි 0.1යි 0.1යි. මෙතන B bar බිඳුව නම් 1 1 නම් බිඳුව බිඳුව නම් 1 1 නම් බිඳුව. එතකොට මෙතන A bar සම්බන්ධ වෙනවා O ගේට් එකකින් 1යි 0යි 1යි 1. හරි. ඊළඟට මෙන්න මේ තීරුව ඒකත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඒක AND ගේට් එකකින් සම්බන්ධ වෙන්නේ 0යි 1යි 1. ඔන්න ඕක තමයි මෙන්න මේ බූලියානු ප්‍රකාශනයේ සත්‍යතා වගුව. හරි. දැන් අපි ඊළඟට බලමු අපි මේ ටිකේ මේ කරේ බූලියානු ප්‍රකාශනය දීලා තියෙනකොට තාර්කික ద్వාරය සහ සත්‍යතා වගුව ඇඳා. අපි ඊළඟට බලමු තාර්කික ద్వාරය දීලා තියෙනකොට කොහොමද සත්‍යතා වගුව සහ බූලියානු ප්‍රකාශනය ලියන්නේ. හරි. අපි මෙහෙම ගත්තොත් මෙහෙම A B හරි. කොහොමද මේකේ සත්‍යතා මේ බූලියානු ප්‍රකාශනය ලියන්නේ? මේකේ බූලියානු ප්‍රකාශනය ලියන්නේ අපි දන්නවා AB. එහෙනම් මේකත් A. එතකොට AB සම්බන්ධ වෙලා තියෙනවා A.B වලින්. එහෙනම් මෙතන A.B එක සම්බන්ධ වෙලා තියෙනවා O ගේට් එකකින්. O
O ගේට් එකකින් A එකත් එක්ක. එහෙනම් A plus A dot B. A dot B. අපි මේක මෙහෙම වරහන් දාන්නත් පුළුවන්. ඔන්න ඕක තමයි මෙන්න මේ තාර්කික ద్వාරයේ බූලියානු ප්‍රකාශනය. මොකද්ද? Q සමානයි A plus A dot B වරහන් කියලා දාන්නත් පුළුවන්. ඔන්න ඕක තමයි මේ තාර්කික ద్వාරයේ බූලියානු ප්‍රකාශනය. එතකොට අපි මේකේ ලොජික් මේ සත්‍යතා වගු ඇන්දොත් මේකේ අපි කියමු Q සමානයි A plus A dot B. මේකේ අපි සත්‍යතා වගු ඇන්දොත් A B A dot B A plus A dot B. එතකොට මේකේ බිංදු දෙකයි එකේව දෙකයි බිංදුවයි එකයි බිංදුවයි එකයි. A dot B කියන්නේ AND ගේට් එකක්. එහෙනම් අවස්ථා දෙකම එක තියෙනවා නම් පමණයි එක එන්නේ. ඊළඟට A dot B එක ඒකත් එක්ක O ගේට් එකකින් සම්බන්ධ වෙනවා. O ගේට් එකක් නම් අපි දන්නවා ඕනෑම ඉන්පුට් එකක් එක නම් අවුට්පුට් එක එක. ඔන්න දැන් මෙන්න මේ බූලියානු ප්‍රකාශනයේ සත්‍යතා වගුව. ඔන්න ඔය ආකාරයට තමයි අපි ගැටලු මේ තාර්කික ద్వාර සම්බන්ධ ගැටලු විසඳන්නේ. හරි, අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ආයිබෝවන්.